ලග්නය මතම මහා ග්‍රහ යුද්ධයක් කටකයේදී උච්ච ගුරු පරදා බුධ දිනද්දී කටක ලග්න හිමියන්ට වෙන පෙරළිය කුමක්ද? ආයුබෝවන් තමාගේම හිස මත තමාගේම ලග්නය තුල මහා ග්‍රහ යුද්ධයක් සිද්ධ වෙද්දී කෙනෙකුගේ ජීවිතයට මොනවා වෙයිද? අද අපි කතා කරන්නේ 2026 අගෝස්තු මාසයේ කටක රාශියේ සිදුවන ජ්‍යොතිෂයේ භයානකම සහ බලවත්ම සිදුවීමක් ගැනයි. ඒ තමයි මහා ග්‍රහ යුද්ධය. මේක අතින් හැම ලග්නයකටම වඩා කටක ලග්න හිමියන්ට අතිශයින්ම විශේෂයි. ඇයි දන්නවාද? මේ මහා යුද්ධය සිද්ධ වෙන්නේ වෙන කොහේවත් නෙමෙයි, හරියටම ඔබේ පළමු භාවයේ, එහෙමත් නැත්නම් ලග්න භාවය ලග්නස්ථානයේය. ඔබේ ලග්නය තුලදී අංශක 16යි කලා 1හි සිටින මහා භාග්‍යවන්ත උච්ච ගුරු ග්‍රහයාව අංශක 16යි කලා 51හි සිටින බුධ ග්‍රහයා විසින් අනුකම්පාවකින් තොරව පරාජය කරලා ග්‍රහ යුද්ධයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. නවය අධිපති භාග්‍යස්ථානාධිපති ලග්නයේදී පැරදීම කියන්නේ ඔබේ වාසනාව අහිමි වීමක්ද? නැත්නම් හැමදාම අනුකම්පාවෙන් වැඩ කරපු කටක ලග්න හිමියා තීනු මොලයක් තියෙන ප්‍රායෝගික මිනිහෙක් බවට පත් වෙලා ලෝකයම ජය ගන්න පෙරලියක්ද? මේ අద్භූත රහස දැනගන්න වීඩියෝ අවසානයේ තෙක් එක තත්පරයක්වත් මග නොහැර රැඳී සිටින්න. දැන් අපි මේ කේන්ද්‍ර සටහන දිහා ටිකක් ගැඹුරින් බලමු. කටක ලග්නයට අනුව මේ සිදුවීම සම්පූර්ණයෙන්ම වෙනස් මානයකට යනවා. කටක ලග්නයට ගුරු 6 වන භාවය සතුරන්, ලෙඩ රෝග, ණය සහ 9 වන භාවය භාග්‍ය, පෙරපින්, පියා අධිපති වන්නේය. කටක ලග්නයට බුධ 3 වන භාවය ධෛර්යය, සහෝදරයින් sannivedanaya සහ 12 වන භාවයේ විදේශ ගමන්, වියදම්, හුදකලාව අධිපති. මේ දැවැන්තයින් දෙදෙනාම මුහුණටම මුහුණ හමුවන්නේ කටක ලග්නයේ, එනම් ඔබව නියෝජනය කරන පළමු කොටුවේමය. මෙතනදී ගුරු ග්‍රහයා අංශක 16යි කලා 1ක් ලබා සිටියදී බුධ ග්‍රහයා අංශක කලා 16යි 51ක් ලබාගෙන ඔහුට වඩා අංශකයකටත් වඩා අඩු ඊටාම ආසන්න පරාසයකින් ඉදිරියෙන් සිටිනවා. ඒ කියන්නේ බුධ ග්‍රහයා මේ ග්‍රහ යුද්ධය දිනනවා. ප්‍රධානම ප්‍රශ්නය තමයි ලග්නයේදී 9 අධිපති ගුරු පරදුනාම මගේ වාසනාව නැති වෙයිද කියලා. උත්තරය නැහැ. ඔබ වාසනාව මත යැපෙන මානසිකත්වය වෙනස් වෙලා Tamanගේම උත්සාහයෙන් දිනන ශක්තියක් ඔබට ලැබෙනවා. කටක ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් හරිම සංවේදී, හැඟීම්බර, හදවතින් තීරණය ගන්න අය. නමුත් ඔබේ හිස මතදී තර්කණය සහ බුද්ධිය නියෝජනය කරන
බුද්ධ ජයග්‍රහණය කරනවා. මේ කාලය තුල ඔබ හැඟීම් පැත්තකින් තියලා හරිම ප්‍රායෝගිකව තාර්කිකව හිතන්න පටන් ගන්නවා. අනිත් විශේෂම දේ තමයි 6 අධිපති සතුරන් සහ රෝග වන ගුරු ග්‍රහයා පරාජය වීම. මෙයින් කියවෙන්නේ ඔබට එරෙහිව සිටි සතුරන් හෝ ඔබව පීඩාවට පත් කළ නිදන්ගත රෝග මේ කාලයේදී පරාජය වෙලා කියන එක. ඔබේ ධෛර්යය තුන අධිපති බුධ ඒ සියල්ලටම වඩා බලවත් වෙනවා. ඔබගේ රැකියාව විදේශ ගමන් සහ ආදායම් මාර්ග ගත්විට මෙන්න කටක ලග්න හිමියන්ට ලැබෙන ලොකුම හැරවුම් ලක්ෂය. 3 සහ 12 අධිපති බුධ මේ යුද්ධය ලග්නයේදී ජය ගැනීමෙන් රැකියාවේ සහ ආදායම් මාර්ගවල විශාල පෙරලියක් සිද්ධ වෙනවා. විදේශ ගමන් සම්බන්ධතා ගැන ගත්විට 12 අධිපති බුධ ලග්නයේදී බලවත් වීමෙන් කාලයක් තිස්සේ ඇනහිටලා තිබුණ විදේශ ගමන් විදේශ සංචාර හෝ රැකියා සිහින එකපාරට සැබෑ වෙන්න පුළුවන්. විදේශිකයන් සමග කරන ව්‍යාපාර වලින් විශාල ලාභ ලැබෙන්නත් පුළුවන්. තමාගේම ව්‍යාපාර ඔන්ලයින් මාර්ග කරන අයට තුන්වැන්න කියන්නේ තමන්ගේම ධෛර්යයට සහ sannivedanayට ලේඛන කලාවට තොරතුරු තාක්ෂණයට හෝ මීඩියා ශේෂ්ත්‍රයේ ඉන්න කටක ලග්න හිමියන්ට මෙය රන් ආකාරයක් පෑදුනා වගේ කාලයක්. පියාගේ හෝ වාසනාවේ බලපෑම ගත්විට නවය අධිපති ගුරු පරාජය වන නිසා ලොතරැයි දිනුම් වාගේ පිනට ලැබෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ලබන සෑම රුපියලක්ම ඔබේ තියුණු මොලයෙන් සහ කැපවීමෙන් උපයා ගන්නා දේවල් බව මතක තබා ගන්න. නමුත් මේක ලග්නයේ මතම සිදුවන යුද්ධයක් නිසා ඔබ අනිවාර්යෙන්ම පරිස්සම් විය යුතු තැන් කිහිපයක් තියෙනවා. අධික ලෙස සිටීම බුධ ලග්නයේ බලවත් වීම නිසා මොළය නිතරම වැඩ කරනවා. මේ නිසා මානසික ආතතියද නිින්ද නොයාමී ගැටලුද ඇති වෙන්න පුළුවන්. නවය අධිපති ගුරු පරාජය වීම නිසා ඔබේ පියාගේ සෞඛ්‍ය ගැන මදක් වැඩිපුර සැලකිලිමත් වන්න. වැඩිහිටියන් සමග මතගැටුම් ඇති කරගන්න එපා. 12 අධිපති බුධ බලවත් නිසා අතට මුදල් ආවත් ඒ හා සමානව අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන්. ඒ නිසා ආයෝජනවලදී කල්පනාකාරී වන්න. බුධගේ ශක්තියෙන් මනස වෙහෙසන නිසා දිනපතා අවම වශයෙන් විනාඩි 15ක්වත් භාවනා කිරීම කටක ලග්න හිමියන්ට අත්‍යවශ්‍යයි. ගුරුගේ ආශිර්වාදය ලබා ගැනීමට බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජා තැබීම සහ වැඩිහිටියන් හෝ ගුරුවරුන්ට සැලකීම ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙන දේවි. කෙටියෙන්ම කිව්වොත් 2026 අගෝස්තු මාසයේදී ඔබේ ලග්නයේම සිදුවන මේ ග්‍රහ යුද්ධය කටක ලග්න හිමියන්ට හැඟීම්බර ජීවිතයෙන් මිදී ප්‍රායෝගිකව ලෝකය ජය ගන්නා මහා හැරවුම් ලක්ෂයයි. පින පෑදෙන බලන් ඉන්නේ නැතුව තමන්ගේම ධෛර්යයෙන් සහ බුද්ධියෙන් බුද්ධගේ බලයෙන් බාධක සහ සතුරන් පරාජය කරලා ගුරුගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන අරන් ඉස්සරහටම යන්න පුළුවන් කාලයක් වනවා. ඔබේ කටක ලග්න කේන්ද්‍රයේ ලග්නයේම ග්‍රහයෝ ඉන්නවාද? මේ වීඩියෝ ගැන ඔබ හිතන දේ මොකක්ද? පහතින් කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යෙන්ම දාගෙන යන්න. වීඩියෝවට ලයික් කරන්න,
කටක ලග්න හිමි හැමෝටම බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. තවත් මෙවැනි අද්භූත ජ්‍යෝතිෂ රහසකින් නැවත හමුවෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.